Hi friends, අද මම අරගෙන ආවේ ගොඩාක් අයට යූස්ෆුල් වෙන්න පුළුවන් වීඩියෝ එකක්. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දත් කැක්කුම කියන්නේ. ඒ විතරක් නෙමෙයි විදුරු මස් දියවීම. ඒ වගේම කටේ ඇතිවෙන දුර්ගන්ධය. මේ වගේ ගොඩාක් ප්‍රශ්නවල හෙදෙන්න පුළුවන්. මේකට විසඳුමක් විදිහට ගොඩාක් අය කරන්නේ පේන් කිලර් බොන එක. එහෙම නැත්නම් ඒ දත ගලවලා අයින් කරලා දානවා. හැබැයි ඒකට වඩා අතුරුආබාධයක් නැතුව ස්වභාවිකව ගෙදරම හදාගන්න පුළුවන් බෙහෙත් වට්ටෝරුවක් බලමු. මේකට ඕන කරන අමුද්‍රව්‍ය හොයාගන්න අමාරුවකුත් නැහැ. ඒ වගේම හදාගන්නත් ලේසි. අපි දැන් බලමු මේ බෙහෙත් වට්ටෝරුව හදාගන්නේ කොහොමද කියලා. මම ඒකට අරගෙන තියෙන්නේ පේරකොළ. මම පේරකොළ 3ක් විතර අරගෙන තියෙන්නේ. හොඳට පිරිසිදු කරලම අරගන්න. පේරකොළ 3ක්ම අවශ්‍ය නැහැ. ඔයාලා පේරකොළයක් දාලා මේ බෙහෙත හදාගන්න. හදලා ෆ්‍රිජ් එකේ තියන්න එපා. ඒ වෙලෙම හදලා තමයි පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට මම දාගන්නේ ලුණු කැට. ලුණු කැට පොඩි ප්‍රමාණයක් දාගන්න. ඊළඟට මේ දෙකම කොටා ගන්නවා. බ්ලෙන්ඩ් කරන්න නැතුව කොටලම අරගන්න. කොටා ගත්තට පස්සේ ඒ ටික පැත්තකින් තියන්න. ඊළඟට මම අරගෙන තියෙන්නේ සුදු ලුණු. ඒකත් ගොඩාක් අරගන්න එපා. ඔයාලා හදනවා නම් ඒ වෙලාවට එකක් විතර අරගන්න. ඊළඟට සුදු ලුණු ටික අරගෙන ග්‍රේට් කරගන්නවා. ඔයාලා කැමති නම් කොටලා අරගන්නත් පුළුවන්. ග්‍රේට් කරගත්ත සුදු ලුණු ටික කොටස් දෙකකට වෙන් කරගන්නවා. මේ සුදු ලුණු ටික පාවිච්චි කරලා බෙහෙත් වර්ග දෙකක් විතර මම හදා ගන්නවා. කොටසක් අරගෙන අපි කලින් කොටාගත්ත පේරකොළත් එක්ක මිශ්‍ර කරගන්න ඕනේ. හොඳට මිශ්‍ර කරලා මේ ටික පැත්තකින් තියන්න. දැන් සුදු ලුණු පේස්ට් එකේ අනිත් කොටස අරගන්නවා. සුදු ලුණු පේස්ට් එක භාජනයකට දාගන්න. ඊළඟට මම අරගෙන තියෙන්නේ පොඩි ඉඟුරු කෑල්ලක්. ඒකත් ග්‍රේට් කරලා අරගන්න ඕනේ. කොටලා අරගන්නත් පුළුවන්. ඊළඟට මම අරගෙන තියෙන්නේ කරම්බු නැටි. ඒකත් තලලා අරගන්න. දැන් මේකත් පොඩි කරලා දාගන්නවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එකත් එක්ක. දැන් මේ තුනම හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉඟුරු සුදු ලුණු කරම්බු නැටි කියන්නේ හොඳම බෙහෙත් වර්ග. මිශ්‍ර කරගත්තට පස්සේ හොඳට මිරිකලා ජූස් ටික අරගන්න. දත් කැක්කුමට හොඳම විසඳුමක් මේ ජූස් ටික. විනාඩි ගානකින් ප්‍රතිඵලයක් ලැබෙනවා. ජූස් ටික මේ විදිහට මිරිකලා අරගන්න. ඊළඟට මම අරගෙන තියෙන්නේ පුළුන් කෑල්ලක්. මේ විදිහට කඩලා පොඩි පොඩි බෝල්ස් හදාගන්න. මේ විදිහට බෝල්ස් ටික හදලා මේ ජූස් එකට දාගන්නවා. පුළුන් බෝල්ස් ටිකත් එක්ක මේ ජූස් එක හොඳට තවරන්න. හදිසියෙන්ම ඔයාලට දත් කැක්කුම කාව නම් මේ ක්‍රමය ඔයාලට ගොඩාක්ම යූස්ෆුල් වෙන්න පුළුවන්. පේන් කිලර් බොන්න ඕන වෙන්නේත් නැහැ. ඒ වගේම ડોක්ටර් ගාවට දුවන්න ඕන වෙන්නේත් නැහැ. කැක්කුම තියෙන තැනට මේ විදිහට බෝලයක් හදලා තියලා බලන්න. විනාඩි ගානකින් සනීප වෙන්න පුළුවන්. ඉඟුරු සුදු ලුණු කරම්බු නැටි වලින් අරගත්ත ජූස් ටික දත් කැක්කුමට හොඳම විසඳුමක්. විනාඩි 5ක් විතර කැක්කුම තියෙන තැනට තියලා බලන්න. හොඳම විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් මේ ක්‍රමයට try කරලා බලන්න පුළුවන්. අපි ඊළඟ ටිප් එක බලමු. අපි කලින් කොටාගත්ත පේරකොළ මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. දැන් ඒකටම දාගන්නවා දත් බෙහෙත්. ඔයාලා පාවිච්චි කරන ඕනෑම වර්ගයක දත් බෙහෙත් මෙතනදී අරගන්න පුළුවන්. ගොඩක් දාගන්න එපා, පොඩි ප්‍රමාණයක් විතර දාගන්න. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ මිශ්‍රණය පාවිච්චි කරලා ඔයාලට දත් මදින්න පුළුවන්. උදේට සහ රැයට මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලට පේරකොළ හොයාගන්න අමාරු නැත්නම් සතියේට දෙපාරක් විතර මේ විදිහටම කරගෙන එන්න. දත් වල හැදෙන මෙලියම් ටික යවා ගන්න පුළුවන්. කහ පාටට තියෙන දත් ටික සුදු කරගන්නත් පුළුවන්. විට කනකොට හැදෙන පැල්ලම් ටිකත් යවා ගන්න පුළුවන්. විදුරු මස් දියවීමට මේක හොඳම බෙහෙතක්. ඔයාලා කැමති නම් try කරලා බලන්න. මම ඊළඟට ගෙනාපු ටිප් එක බලමු. භාජනයකට වතුර කෝපයක් විතර දාලා හොඳට උතුරව ගන්න ඕනේ. ඊළඟට ලුණු කැට තේහෙන්දක් විතර දාගන්න. ලුණු කැටම දාගන්න බලන්න. ඊළඟට මම දාගන්න පේරකොළ දෙකක් විතර. හොදලා පිරිසිදු කරලම පේරකොළ ටික දාගන්න.
හොඳට මේ ටික උතරව ගන්න. ඔයාලට හැදෙන දත් කැක්කුමට මේකත් හොඳම බෙහෙතක්. හොඳට උතරව ගත්තට පස්සේ ලිප් ඔෆ් කරගන්න ඕනේ. හොඳටම නිවා ගන්න එපා. රස්නේ තියෙනකොටම කට හොද ගන්න ඕනේ. මේ වතුර දත් කැක්කුමට හොඳම විසඳුමක්. මේ වතුර පාවිච්චි කරලා කට හොදගත්තට පස්සේ දත් කැක්කුම නැතරම නැති වෙයි. ඒත්තටම මේකත් හොඳම විසඳුමක්. දුර්ගන්ධය නැති කරගන්නත් උදව් කරනවා. හරියටම මවුත් වොෂ් එකක් වගේ. රාට නිදා ගන්න කලින් මේ වතුර පාවිච්චි කරලා කට හොද ගන්න. ඔයාලා කැමති නම් මේ ක්‍රමයට try කරලා බලන්න පුළුවන්. ඔයාලා හැමෝටම ගොඩක්ම වටිනවා. ඊළඟට මම ගෙනාපු ටිප් එක බලමු. ඒකට මම අරගෙන තියෙන්නේ ලුණු කෙට. චුට්ටක් විතර දාගන්න. ඊළඟට දාගන්නේ ගම්මිරිස් කුඩු. ඒකත් චුට්ටක් විතර දාගන්න. ඊළඟට පොල් තෙල්. පොල් තෙල් බිඳු 3ක් විතර දාගන්න. දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දත් කැක්කුමට මේකත් හොඳම බෙහෙතක්. කැක්කුම තියෙන දතට මේ මිශ්‍රණය තියන්න. තියලා විනාඩි 5ක් විතර එහෙමම ඉන්න. ඊට පස්සේ හොද ගන්න පුළුවන්. කට හොද ගන්න ඕනේ ලුණු වතුර පාවිච්චි කරලා. මද රස්නේ තියෙන ලුණු වතුර පාවිච්චි කරලා කට හොද ගන්න. ඒ වෙලම ඔයාලට තියෙන දත් කැක්කුම අඩු වෙයි. මේකත් ගොඩක්ම සාර්ථක ක්‍රමයක්. පේරකොළ හොයාගන්න අමාරු අයට මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මං ගෙනාපු මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඒ වගේම යාළුවෝ එකත් share කරන්න. මගේ channel එක subscribe කරලා support කරන්න. මගේ videos බලන ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි.